කොහොමද ඉතින් ඔයාලට? අද මම මේ vlog එකෙන් ඔයාලට අරන් ආවේ ස්ටඩි vlog එක. අද උදේ ඉඳන්ම කිසිම වැඩක් කරේ නැහැ. ඉතින් දවල් වෙලා මං හිතුවා වැඩ ටික කරන්න ගන්න. මුලින්ම මම වොෂ් එකක් දාගත්තා. මට නෝට් ටිකක් කම්ප්ලීට් කරන්න තිබුණ නිසා මම මුලින්ම නෝට් එක තමයි කම්ප්ලීට් කරන්න ගත්තේ. විෂුවලයිසේෂන් කියන්නේ අපි හිතින් මවා ගන්න දේවල්. අද මම ඔයාලට කියන්නම් විෂුවලයිසේෂන් ගැන. ඔයාට හම්බ වෙන්නේ ඔයා හිතින් මවා ගන්න ලයිෆ් එක. ඔයා මවා ගන්න තත්ත්වය. ඔයා හිතින් මවන ලෝකය. ඔයා වී පැල කරොත් හාල් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි ඔයා හිතන දේවල් තමයි ඔයාට හම්බ වෙන්නේ. මේ දෙයට කරන්න පුළුවන් හොඳම දේ තමයි විසුවලයිසේෂන් කියන්නේ. එහෙමත් නැත්නම් චිත්ත රූප සජීවීකරණය. අපි හිතින් දකින හීන බ්‍රේන් එක හිතන්නේ ඒක ඇත්ත දෙයක් කියලා. ඒක නිසා ඔයා කැමති දේ ගැන නිතරම හිතන්න. ඔයා ආස හීනේ හීන මවමව ජීවත් වෙන ගමන් ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම තමයි ඔයා මේ වගේ වැඩ කරන්න යනකොට ඔයාට බාධා වෙන දේවල් එයි. අසනීප වෙයි, වෙන කරදර එයි. ඒත් ඒ දේවල් මග ඇරලා ඔයාට ඔයාගේ හීන අමතක වෙන්න නොදී නිතරම මතක් කරගෙන වැඩ කරන්න. ඒ වගේම තමයි අපේ හිතේ උවමනාවක් විතරක් තියලා මදි. අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න. ආසාවයි උවමනාවයි කියන්නේ දෙකක්. ලෝකේ ඕනෙම කෙනෙක්ට පුළුවන් මොන හරි දෙයකට ආස වෙන්න. හැබැයි ඒ ගැන උවමනාවෙන් වැඩ කරන්න හැමෝටම බෑ. හැම කෙනෙක්ටම පුළුවන් උවමනාවෙන් වැඩ කරන්න. ඒත් හැමෝම එහෙම කරන්නේ නැහැ. ඒකනේ හැමෝටම දිනන්න බැරි. මං අද ඔයාලට කියලා දෙන්නම් ජයග්‍රහණයේ ස්වර්ණමය පියවර 4ක් ගැන. 4 golden steps. කැලුම් වැලිගමගේ තරංගයේ වීරයා කියන පොතේ තියෙනවා ජයග්‍රහණයේ පියවර 4ක් ගැන. ඒක කියන්නේ අපි දකින හීනයට යන්න ඕන නම් මෙන්න මේ පියවර 4 අපි කරන්න ඕනි කියලා. පළවෙනි එක තමයි dream. අපි මුලින්ම හීන දකින්න ඕනේ. දෙවෙනි පියවර තමයි believe. ඔයා දකින හීන විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම තමයි තුන්වෙනි පියවර විදිහට ඒ පොතේ තියෙන්නේ plan. අපි දකින හීන අපි හීන දකිනවා, ඒව විශ්වාස කරනවා වගේම අපි ඒව හරියට සැලසුම් කරගන්නත් ඕනේ. අන්තිම පියවර තමයි act. අපි හීන දැකලා සැලසුම් කරලා අන්තිමට අපි කරන්න ඕනේ අපේ හීන ක්‍රියාත්මක කරන එක. මෙන්න මේ පියවර 4 ඔයා පිළිපදින්න ඕනේ. ඉතින් මුලින්ම ඔයා ඔයාගේ හීනේ දකින්න. ඔයා යන්න ඕනේ කොතනටද? ඔයා ආස මොන හීනෙට යන්නද? ඔයා අනාගත බලාපොරොත්තු මොකක්ද? ડોක්ටර් කෙනෙක් වෙන්නද? ටීචර් කෙනෙක් වෙන්නද? ඒ වගේ ඔයාගේ හීනේ ඔයා අනාගතේ ඉන්න ආස කෙනා ඒ වගේ හීන දකින්න ඕනේ. ඊට පස්සේ ඔයා දකින හීනේ අනිවාර්යෙන් විශ්වාස කරන්න. මට එහෙම කරන්න පුළුවන් වෙයිද? මම එහෙම වෙයිද කියලා හිතන්නේ නැතුව අනිවාර්යෙන් මම හොඳට වැඩ කරොත් මට අනිවාර්යෙන්ම මං ආස කෙනා වෙන්න පුළුවන්. මගේ හීනට යන්නමට පුළුවන් කියලා විශ්වාස කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයා ඔයාගේ හීනට යන්න ඕන පාර ඔයා අනිවාර්යෙන් ප්ලෑන් කරගන්න ඕනේ. මම මුලින්ම මොනවද කරන්න ඕනේ වෙනුවෙන්? ටික ටික කොහොමද මම හීනට යන්නේ? ඊට පස්සේ මම මොනවද කරන්න ඕනේ? මම මුලින්ම ළඟා කරගන්න ඕනේ දේ මොනවද? එහෙම කියලා මුලින්ම ඔයා ප්ලෑන් කරගන්න ඕනේ.
දැන් ඔයා හීනත් දැක්ක. ඊට පස්සේ ආයෙ හීන විශ්වාස කරා. ඊට පස්සේ ආ ප්ලෑන් කරා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයා ඒ හීන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා හිතනවනේ ඔයා මෙන්න මේ කෙනා වෙන්න ඕනේ. ඊට පස්සේ විශ්වාසත් කරනවා. ඊට පස්සේ එකට යන්න ඕනේ පාර ප්ලෑන් කරනවා. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මම මේ ප්ලෑන් කරපු දේවල් වලින් මුලින්ම මම මොනවද කරන්න ඕනේ. ඔයාට මුලින්ම කරන්න දේවල් තියෙන ටික ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔයා යන පාරේ ඔයාට ඒ වෙනුවෙන් යන්න, ඒ ඔයාගේ හීනට ළඟා වෙන්න පුළුවන් හැම දෙයක්ම ඔයා කරන්න. මං ඔයාට ඒ පොතේ තිබ්බ තව එක දෙයක් කියන්න. ඒ පොතේ තිබ්බා ඔයා හීන හඹා යන්න පෙළඹෙනවා නම් මුළු විශ්වයම ඔයාගේ හීන හැබෑ කිරීම වෙනුවෙන් පෙළඹෙනවා කියලා. ඉතින් ඒ දේ විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. අනිවාර්යෙන් ඔයාට ඔයා කැමති කෙනා වෙන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් දැන් මම මේ හදන්නේ මගේ වීක්ලි ප්ලෑනර් එක හදන එක. වීක්ලි ප්ලෑනර් එකෙන් කරන්නේ අපිට වීක් එකේ තියෙන වැඩ. ඔයා දන්නවනේ මට මෙන්න මේ වැඩ ටික මේ සතිය ඇතුළත කරන්න ඕනේ. අන්න ඒ වැඩ ටික ඔයාට එක සතිය දවස් 7ට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මුලින්ම කරලා ඉවර කරන්න තියෙන වැඩ. මට මෙන්න මේ දවස් ටික වෙනකොට මේ ටික කරලා ඉවර කරන්න ඕනේ කියලා හිතනවනේ. අන්න ඒ වැඩ ටික මුල් දවස් ටිකට දාගන්න. අනිත් වැඩ ටික ඊට පස්සේ දවස් වලට දාගන්න. දැන් මේ වීක්ලි ප්ලෑන් එක හදනකොට ඔය එක දවසට ඔයාට කරන්න බැරි තරම් වැඩ දාගන්න එපා. එතකොට ඔයා ස්ට්‍රෙස් වෙනවා. මොකද ඔයා වැඩ දාගෙන ඔයාට ඒව කරගන්නත් බැරි වුණාම ඊට පස්සේ දවසට ඒව කල් දැම්මම ඊට පස්සේ දවස් වැඩත් අතපසු වෙනවා. ඉතින් ඔයාට කරන්න පුළුවන් සීමාව ඔයා දාගන්න ඕනේ. මේ විදිහට එක එක දවස් වලට වැඩ බෙදලා දාගත්තාම ඔයාට වැඩ අතපසු වෙන්නෙත් නෑ. ඒව ගාන්ට පිළිවෙලකට කරගන්නත් පුළුවන් වෙනවා. එහෙනම් මං අතට ගිහින් යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.